අද Q&A සෙෂන් එකට මම තෝරගත්තේ මේ මෑතකදී පාසලකට සම්මන්ත්‍රණයකට ගියපු වෙලාවක ටීචර් කෙනෙක් ඉදිරිපත් කරපු ප්‍රශ්නයක්. ඒ ටීචර් ප්‍රශ්නයක් නෙමෙයි ඒක. ඒ දරුවා අහපු ප්‍රශ්නේ පැහැදිලි කරලා දෙන්නේ කොහොමද කියලා තමයි ටීචර් ඇහුවේ. මේක ඇත්තටම ලස්සන ප්‍රශ්නයක් නිසා මමත් මේක තෝරගත්තා මේ දේශනයක් අතරතුර තියෙන පොඩි කාලය පාවිච්චි කරලා. අද අපි කතා කරමු මෙන්න මේ ගැටලුව කොහොමද දරුවන්ට निराකරණය කරලා දෙන්නේ කියලා. නැත්නම් දරුවන්ට මේ ප්‍රශ්නේ ඇති වුණා නම් ඔබට මේ ප්‍රශ්නේ ඇති වුණා නම් ඔබ කොහොමද මේක විසඳගන්නේ කියලා. මේක අදාළ වෙන්නේ ඒකීය නම් මේ ඉල්ලුමත් එක්ක. දැන් ඒකීය නම් මේ ඉල්ලුමක මේ බලන්න මිල සහ ප්‍රමාණයන් දීලා තියෙනවා. දැන් අපි දන්න මූලික ලක්ෂණය තමයි මිල ප්‍රමාණයෙන් ගුණ කරපුවාම එන අයභාරය හෝ පැහැදම ඒකීය නම් මේ ඉල්ලුමක සමානයි කියන එක. දැන් ටීචර් මට මතු කරන ප්‍රශ්නේ මේකයි. දැන් ටීචර් දරුවට මෙහෙම ඉගැන්වුවා. පුතේ ඒකීය නම් මේ ඉල්ලුම් ලේඛනයක් මේ වගේ වෙනවා. මේක ඇඳපුවාම අර රෙක්ටැන්ගියුලර් හයිපර්බෝලා එකක් වෙනවා කර්ව් එක මේ ත්‍රිකෝණාකාර බහුවලයක්. එතකොට ඒකේ විශේෂ ලක්ෂණය තමයි මිල ප්‍රමාණයෙන් ගුණ කරපුවාම එකම උත්තරයක් එන්න ඕනේ කියලා. දැන් එතකොට ඒක ඕකේ. එයා පිළිගන්නවා ඒක දරුවා. මේ දරුවා අහපු ප්‍රශ්නේ මම මේ කියන්නේ. දැන් ඊට පස්සේ එයා කරලා තියෙන්නේ මේකයි. දැන් එයා අහනවා ටීචර්ගෙන් ටීචර් ඒකීය නම් මේ ඉල්ලුමක් කියන්නේ මොකක්ද? මූලික නිර්වචනය කියනවා මිල වෙනස් වෙන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා කියලා. දැන් එයා මේක හදනවා. දැන් මේ සංඛ්‍යා දත්ත දෙකක් අරගෙන අපි හිතමුකෝ මේ දත්ත දෙක කියලා. මේ දත්ත දෙක අරගෙන මේ දරුවා මේක හදනවා. කොහොමද හදන්නේ? මිල වෙනස් වෙන ප්‍රතිශතය. 5 ඉඳන් 10 දක්වා මිල වෙනස් වෙනවනේ. 5 ඉඳන් 10 දක්වා වෙනස් වෙනකොට එයා වෙනස් වෙන ප්‍රතිශතය හොයනවා. මිල වැඩි වෙලා තියෙනවා රුපියල් 5කින්. කොච්චරකටද 5ක් වැඩි වෙලා තියෙන්නේ 5කට? එහෙමනම් 100කට කීයද? එතකොට එයාට 100ක් ඇවිල්ලා තියෙනවා. මිල වෙනස් වෙන ප්‍රතිශතය 100යි. ඊට පස්සේ එයා කරලා තියෙන්නේ ප්‍රමාණය අර ගන්නවා. ප්‍රමාණය වෙලා තියෙන්නේ 60ක් තිබිලා තියෙනවා. 60 ඉඳන් 30 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට එයා කරලා තියෙන්නේ වෙනස් වෙලා තියෙනවා 30ක්. ඒ කියන්නේ 30ක් අඩු වෙලා තියෙනවා. කොච්චරකටද 30ක් අඩු වෙලා තියෙන්නේ? 60කට. එහෙනම් 60කට 30යි නම් 100කට කීයද කියලා හදනකොට මෙතන එන්නේ 150යි. දැන් මෙන්න පරස්පරයක් දරුවට ගොඩ නැගෙනවා. එයා හදන විදිහට මිල වෙනස් වෙන ප්‍රතිශතය 100යි ප්‍රමාණය වෙනස් වෙන ප්‍රතිශතය 150යි. එතකොට ඒ කියනම් මේ වෙන්න විදිහක් නැහැ. ඒ කියනම් මේ නම් මිල වෙනස් වෙන ප්‍රතිශතයයි ප්‍රමාණය වෙනස් වෙන ප්‍රතිශතයයි සමාන වෙන්න ඕනේ. මෙන්න මේ ගැටලුව තමයි දරුවා ටීචර් ඉදිරිපත් කරන්නේ. දැන් ටීචර් දන්නවා මේක චාපනම්මිතා සංකල්පේ පදනම් කරගෙන හදන්නේ ඒක නිසා තමයි කියලා. නමුත් මම මෙයා සංඛ්‍යා වලින් මේක පැහැදිලි කරන්න කියලා කියන්නේ. එතකොට මොකද කරන්නේ කියලා. මේ මූලාශ්‍රයක් අහන්නේ. එතකොට දැන් මේක ඇත්තටම මේක මේ ඩයිරෙක්ෂනල් බයස් කියලා අපි කියන්නේ. ඩයිරෙක්ෂනල් බය එක තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දිශානතිය අනුව ඇති වෙන ගැටලුවක්. දැන් මේකෙදි මේ දරුවා හදන ක්‍රමේ ගැටලුවක් නැහැ. මේ අබ්බා ලර්නර් කියන ආර්ථික විද්‍යාඥයා මෙයා තමයි ඔය මිඩ් පොයින්ට් ඉලාස්ටිසිටි කියන සංකල්පේ මධ්‍ය ලක්ෂ සංකල්පය කියන එක ඉදිරිපත් කරන. පස්සේ තමයි ඔක චාපනම්මිතාව කියලා සංවර්ධනය වෙලා එන්නේ. දැන් මේක කොහොමද දැන් අපි පැහැදිලි කරන්නේ කියන එක බලමු. දැන් මේක පැහැදිලි කරාදී මම ලස්සන මූලාශ්‍රයක් ගන්නම්. මේක මම අද දේශනාවට සම්බන්ධ නිසා මගේ ළඟ තියෙන හින්දා මම ඒකම පාවිච්චි කරනවා. මේ මහාචාර්ය ලිප්සිගේ ඉන්න මෙතඩ් මේ මෙන්න මේක. ලිප්සියන් ක්‍රිස්ටල් බුක් එකේ දැන් මේක සිංහල පරිවර්තනය තමයි මේ තියෙන්නේ මගේ. මේක අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් අහලා තියෙනවා යථානුරූපී ආර්ථික විද්‍යාව කියලා. මේකේ 144 වෙනි පිටුවේ ලස්සන chart එකක් පෙන්නනවා. ඔයාලට පේන්නේ නැහැ මේක. මේ chart එකේ එයා කියනවා මේ යටින් විශේෂ සටහනක් දාලා මේ වගේ වෙලාවක මොකද්ද කරන්න ඕනේ කියලා. මේකේ ගණිතමය කතාව තමයි මෙන්න මේක. නිශ්චිත දිශාවක් තියෙනවා නම් මෙන්න මේ ක්‍රමය හරි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් කෙනෙකුගේ වැටුප ගිය මාසේ 25000යි මේ මාසේ 30000යි. ඒතර නිශ්චිතව සිද්ධ වෙලා තියෙනවා 25000 ඉඳන් 5000ක් වැඩි වෙලා දෙනවා. මේක ආපස්සට යන්න බෑනේ. ආපස්සට යන්න බෑ. මේක වෙච්ච සිදුවීමක්. ඒ වෙච්ච සිදුවීමේ ප්‍රතිශතක වෙනස ඉතා පැහැදිලිව අපිට මෙහෙම හදන්න පුළුවන්. දැන් අපි හැමෝම දන්නවා GDP growth rate එක ගන්නකොට. ඒ කියන්නේ EGR එක ගන්නකොට ආර්ථික වර්ධන වේගය ගන්නකොට ආපස්සට යන විදිහක් නැහැ. ගිය අවුරුද්දේ මෙච්චරයි මේ අවුරුද්දේ මෙච්චරයි ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ මෙච්චරක් වැඩි වෙලා තියෙනවා කියලා ගන්න පුළුවන්. මේක හරි. මේ කරන එකේදීම හරි. හැබැයි මේ ලේඛනයක් ගන්නකොට මේ හයිපොතෙටිකල් ඇනලිසිස් එකක් නේ. මේක මේ පැත්තට යන්නත් පුළුවන් මේ පැත්තට යන්නත් පුළුවන්. ලේඛන කියන්නේ ඒකයි. දෙපැත්තටම යන්න පුළුවන්. එතකොට මෙහා මේ කතාවේ 5 ඉඳන් 10 දක්වා වැඩිවීමට අදාළව කතා කරන්නත් පුළුවන්. 10 ඉඳන් 5 දක්වා අඩුවීමට අදාළව කතා කරන්නත් පුළුවන්. මේ දෙකම හරි. එතකොට ඒ වගේ වෙලාවක කියන දේ තමයි
අබාලන තියරි එකේ කියන්නේ ඒ වගේ වෙලාවක ඔයා වෙනස ගන්න දෙපැත්තටම යන්න පුළුවන් නේ. ඒතර වෙනස ඊට උඩින් දාලා ඒ දෙකේ සාමාන්‍යයගේ ඊට යටින් දාලා 100න් ගුණ කරලා ප්‍රතිශතය ගන්න කියන එක තමයි මේකේ දරුවට අපිට කියලා දෙන්න තියෙන කතාව. ඒ කියන්නේ දෙපැත්තටම යනකොට මෙතන ඉඳන් අපේ වැඩි පටන් ගන්නවද මෙතන ඉඳන් පටන් ගන්නවද කියන ගැටලුව තියෙනවනේ. එතකොට අපි ප්‍රතිශතක වෙනස ගන්නකොට ගන්නේ ඊට යටින් දාන්නේ සාමාන්‍යයගේ මෙච්චරකට සාමාන්‍යයෙන් මෙච්චරක් වෙනස් වෙලා තියෙනවා නම් 100කට කීයද කියන එක ගන්න පුළුවන් අපිට. ඉතින් ඒක දැන් දාලා බලමු මේ ක්‍රමයට. මේක හැමෝම හදලා බලන්න. එතකොට ඔයාලට මේ සංකල්පය තේරෙනවා. දැන් මේකේ කියන විදිහට මෙන්න මෙතනට දාන්න ඕනේ මේ දෙන්නගේ සාමාන්‍යයගේ. දැන් අපි ගත්තොත් එම මෙතන තියෙන්නේ 10යි 5යිනේ. එතකොට මේ දෙකේ සාමාන්‍යයගේ 10යි 5යි කීයද? 10යි 5යි එකතු කරපුවාම 15යි. 15 දෙකෙන් බෙදුවොත් 7යි 50නේ. මෙතනට අපි දානවා 7යි 50. එතකොට මේක සුළු කරලා බලන්න. මේක 2.50න් කපන්න පුළුවන් උඩයි යටයි 2.50 ඒව 2යි 2.50 ඒව 3යි. අවසානයේ එන්නේ 2 වැඩි කිරීම 100 200යි 200 බෙදීම 3නේ. 200 බෙදීම 3. එතකොට 66.6යි කියලා එන්නේ 100ට ගන්න. ඕන රවුන්ඩ් අප් කරන්න පුළුවන් 67යි කියලා. ඊට පස්සේ ප්‍රමාණය ගමු. ප්‍රමාණය මෙතන ඉන්නේ. එතන මෙතනට දාන්නේ අපි 60යි 30යි 90යි එකතු කරපුවාම ඒක දෙකෙන් බෙදපුවාම 45යි මෙතනට දානවා අපි 45. දැන් අර විදිහටම කපන්න මේක 15න් කපන්න පුළුවන්. 15 වේව 2යි 15 වේව 3යි. එතකොට මේක බලමු අපි කොහොමද ඒකට උත්තරේ එන්නේ කියලා. එතනත් අර විදිහම තමයි 2 වැඩි කිරීම 100 200යි 200 බෙදීම 3 66.6යි. දැන් දරුවන්ට තේරෙනවා දැන් ඔන්න ගැටුම ඉවරයි. දැන් එයාට සංඛ්‍යාත්මකව පේනවනේ දැන් එයා පැහැදිලි කර ගන්නවා. ඒ ළමයි එහෙම තමයි. ඒගොල්ලන්ට මහා ලොකු දේවල් නෙමෙයි. ඒගොල්ලන්ට අර කියන දේ ඒගොල්ලෝ ගණනය කිරීම කරලා හදලා බලපුවාම සමාන වෙන්න ඕනේ. නැත්තම් ඒගොල්ලන්ගේ ওই වයසත් එක්ක ඇති වෙන ගැටලුව ඒගොල්ලෝ ඊට පස්සේ ඒක පිළිගන්නේ නැති වෙනවා. මේ කියන්නේ බොරු වගේ අදහස් යන්න පුළුවන් දරුවන්ගේ මනසට. ඒ නිසා මේ වගේ වෙලාවක අර ක්‍රමේ පාවිච්චි කරලා හදලා ඉලක්කමෙන්ම පෙන්නන්න. මේ තියෙන පුතේ සමාන වෙලා මේක තමයි. මේ ක්‍රමයටයි මේක හදන්නේ. ඒක සමාන වෙලා තියෙනවා. එතකොට එයා ඒක ගන්නවා. ඉතින් ඒක නිසා මේ සංකල්පවල මහ ලොකු අලුත් දෙයක් නැහැ. ඕක අපි මූලික දේම කතා කරනවනේ. වක්‍රයක් දිගේ ලක්ෂ දෙකක නම්මිතාව හදනකොට චාප නම්මිතාව හදනවා. ඒ චාප නම්මිතාව හැදීමේ අවශ්‍යතාවය ගැන කතා කරද්දී මේ ඔක්කොම කියනවා. නමුත් අර දරුවට ඒව හරියන්නේ නැහැ. එයාට අර ඉලක්කම එකතු කරලා හදලා දෙන්න ඕනේ. ඕක තමයි මේ ටීචර්ට මතුවෙච්ච ගැටලුව. මම හිතන්නේ මේ පිළිබඳව දැන් ඔබට අදහසක් එන්නේ නැති. මම මූලාශ්‍රයක් දුන්නා. වැඩි විස්තර ඕන නම් ඒකත් පොතෙන් බලන්න පුළුවන්. ඒ දරුවන්ගේ ප්‍රශ්න වලට මෙන්න මේ විදිහට උත්තර දෙන්න ඊට පස්සේ. එතකොට උගන්වද්දිත් සමහරට ගුරුවරුන්ට එහෙම නැත්නම් ඔබට මේ වෙනකොට මේ ප්‍රශ්නේ මතුවලා තියෙනවා නම් දරුවන්ට ඒ දරුවන් මෙන්න මෙහෙම තමයි මේක තේරුම් ගන්න. හරිද? ඒකට නිශ්චිත සිද්ධියක් වෙලා තියෙනවා නම් ගිය අවුරුද්දේ මෙච්චරයි මේ අවුරුද්දේ මෙච්චරයි ඔය O level වලට එම හදන්නේ භාණ්ඩයක මිල මෙච්චරක් තිබුණා මිල මෙතන ඉඳන් මෙතනට වැඩි වුණා. එතකොට වැඩි වීමේ ප්‍රතිශතය. ඒක හරි. අර විදිහට ගන්න පුළුවන්. මේ කියන්නේ hypothesis analysis එකකදී දෙපැත්තටම යන්න පුළුවන් වෙලාවක ලේඛනයක් වගේ අවස්ථාවකදී අපි දන්නේ නැහැ නිසිත මෙහාට යන්නත් පුළුවන් මෙහාට යන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවක මේක පාවිච්චි කරන්න කියලා තමයි මේ වගේ වෙලාවකට දීලා තියෙන උපදේශය. මම හිතන්නේ පැහැදිලි ඇති. ඒ අනුව මේ ගුරුතුමිය අහපු ප්‍රශ්නෙට මේ පිළිතුර පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා.